රත්මලානේදී පොලිසිය වෙඩි තැබූ වෑන් රථය ගැන කරුණු හෙළිවෙයි. රත්මලාන ප්‍රදේශයේදී අද පස්වරුවේ අනනුතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹා ගොස් වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වන විට අනාවරණය වෙමින් තිබෙනවා. අදාළ වෑන් රථය පස්වරු 5:25ට පමණ පිළියන්දල සුවාර පොළ ප්‍රදේශයේ සිට පැමිණි ඇති අතර මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණු රථවාහන කොට්ටාසයට අනුයුක්තව රථවාහන නිලධාරීන් රථය නවත්වන ලෙස දැනුම් දී තිබුණා. කෙසේ නමුත් ඒ අනනුතකා ඉදිරියට ධාවනය වී ඇති අතර ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබෙනවා. එහිදී රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලිසිය වෙඩි තබා ඇති අතර එහිදී රථය නොනවත්වාම ධාවනය කර තිබෙනවා. කෙසේ නමුත් රත්මලාන දුම්රිය පොළ ඉදිරිපිටදී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලා යාමට උත්සාහ දරා තිබෙනවා. එහිදී ඔහු ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදු වී ඇති අතර ඒ හේතුවෙන් 19:90 ගිලන් රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා. පොලිසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුලී ගමන් රියදුරෙක් බවයි. මෙම වාහනය පිළියන්දල සිට රත්මලාන දුම්රිය පොළාසල දක්වා ගමන් කිරීමේදී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කීපයක්ද අනතුරට ලක් කරමින් පැමිණි ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඊට වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සඳහන් වන්නේ.